ගෝල්ඩ් එක තව දරුණු කඩාවැටීමක් වැටෙන්න ළඟයි කියලා පොඩි ඉන්ඩිකේෂන්ස් දෙනවා දැන්ට තියෙන ෆන්ඩමෙන්ටල් අප්ඩේට් එකත් එක්ක. අපි බලමු ජුලයි 31 ගෝල්ඩ් මාකට් එකේ අප්ඩේට් එක කොහොමද කියලා. එතකොට මම අද දවසට 30 වෙනිදාට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හේතුව FOMC එක තිබ්බා. FOMC එක නිවුස් එකත් එක්ක මාකට් එක ලොකු මොමන්ට් දුන්නා. එතකොට හැමෝම එක්ස්පෙක්ට් කරේ මාකට් එක සෙල් වෙයි කියලා. සෙල් වුණා. හැබැයි අපි එක්ස්පෙක්ටඩ් සෙල් එක ආවේ නැහැ. මාකට් එක ආපහු බයි වෙලා තමයි දැන් මේ සෙල් වෙන ගමන් බයි වෙලා තමයි පොඩි සෙල් එකක් එන ගමන් තියෙන්නේ. එතකොට මේ තියෙන සිටුේෂන් එකේ අපිට බලන්න පුළුවන් ගෝල්ඩ් මාකට් එකේ මීළඟ සෙල් එක කොහොමද එන්නේ කියලා. දැන් උදාහරණයක් මම දැන් කලින් දවසක මම මේ zone එක මාක් කරලා තිබ්බනේ. ඒකට ඒක හොඳ රියැක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ මේක අපි දැන් අයින් කරගමුකෝ. තව zone මොනවද තියෙන්නේ? එච්චරයි තියෙන්නේ. අපි ලොක් ටයිම් ෆ්‍රේම් එකේ ඉඳන් බලන් ඉමු. ඩේලි chart එකේ ඉඳන් ගිහිල්ලා ඩේලි chart එක ගත්තොත් ඩේලි chart එකේ මේ වෙද්දී මාකට් එක පොඩි රිට්‍රේස්මන්ට් එකක් පෙන්නලා තියෙනවා. මේන් අපිට දුන්නා මේන් චේන්ජ් ඔෆ් ස්ට්‍රැටජි එකක් දීලා තිබ්බේ. චේන්ජ් ඔෆ් ස්ට්‍රැටජි එකක් දීලා ඉන්ටර්නල් බේක ස්ට්‍රක්චර් එකක් දීලා තිනවා බයි පැත්තට. හැබැයි අපි මේජර් බයි එකක් යන්න නම් මාකට් එක මේ 4170 ගණන් වල 70ට උඩින් ඩේලි කැන්ඩල් ක්ලෝස් වෙන්න ඕනේ කියලා අපි පහුගිය දවස් ටිකේම කතා කරා. ඒතර දැනට දැන් දවස් ගාණක් තිස්සේ මාකට් එක ඒ රේන්ජ් එකේ මූව් වෙමින් තියෙනවා. ඒ කියන්නේ රේන්ජ් එක විතර අපි දාගත්තොත් මෙන්න මේ රේන්ජ් එකේ තාම මාකට් එක මූව් වෙන ගමන් තියෙනවා. ඒතර බලමු මේ රේන්ජ් එකෙන් කොහෙද බ්‍රේක් කරන්න කියලා. ඒතර බයි සයිඩ් එකට බ්‍රේක් කරොත් ලොකු ප්‍රොබබිලිටියක් තියෙනවා මේ ෆෙයාර් වැලියු ගෑප්ස් එකෙන් පිල් කරන්න. මේ 4600 ගණන් වලට නැත්තම් 4431කට වගේ එන්න බැරි කමක් නැහැ මේ තියෙන සිටුේෂන් එකේ මාකට් එක. ඊට අමතරව ගත්තොත් පල්හැන් මාකට් එක බ්‍රේක් කරොත් එතන මේ ලෝ එක ගොඩක් දුරට ගලවන්න එන්න ඉඩ තියෙනවා. මෙන්න මේ 3888 කියන ලෙවල් එක. දැන් මේ ඒරියා එකේ හොඳ ලික්විඩිටි තියෙන ඒරියා එකක්. මම කයින් කරොත් මේ ඒරියා එක හොඳ ලික්විඩිටි තියෙනවා. ඒ වගේ දැන් මෙතනත් ඒ ලෙවල් එකේ හොඳ ලික්විඩිටි තියෙන ඒරියා එකක්. මේ ලික්විඩිටි ගන්න මාකට් එක එන්න ඕනේ. එයි මොකද මම ක්‍රූඩ් ඔයිල් එක පෙන්නන්නම්. ක්‍රූඩ් ඔයිල් එකෙත් බලනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ 4 hour chart එක ගත්තොත් ඊයේ තිබ්බ FOMC නිවුස් එකත් එක්ක මාකට් එක ආපහු බයි වුණා. ස්ට්‍රෝං බයි එකක් ආවා. ඒ ස්ට්‍රෝං බයි එකෙන් පස්සේ දැන් මාකට් එක ස්ට්‍රෝං කැන්ඩල් එකක් හදලා 4034න් බයි වෙලා 28න් බයි වෙලා දැන් මාකට් එක මේ හයි එකට ඇවිල්ලා තිනවා. හයි එකේ තියෙන ලික්විඩිටි ටිකක් දැන් ගත්තා. දැන් බලමු ඊළඟට මොකද කරන්න යන්නේ කියලා. මේන්ලි අපිට 4 hour chart එකේ change of track එක දීලා තියෙනවා. හැබැයි මෙතනින් දීලා තියෙනවා. දැන් බලන්න මාකට් එක 4104 උඩින් ක්ලෝස් වෙලා දැන් ඒක රිජෙක්ට් කරගන්න. ඒක දැන් සපෝට් රෙසිස්ටන්ට් එකක් විදිහට තිබ්බේ දැන් සපෝට් එකක් වෙලා තියෙන්නේ. මෙන්න මේ ලෙවල් එක. එතකොට මේ ලෙවල් එක බ්‍රේක් කරගෙන ඊළඟ මේජර් රෙසිස්ටන්ට් එකක් තියෙන්නේ 4159. අපි බලමු මේක බ්‍රේක් කරයිද කියලා. මේක බ්‍රේක් කරන්න ෆේල් වුණොත් මාකට් එක ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා. මෙන්න මේ ලෝ එකේ තියෙන ලික්විඩිටි ගන්න. ඉමීඩියට් තින් මෙන්න මේ ලෝ එකේ තියෙන ලික්විඩිටි ගන්න එන්න බැරි කමක් නැහැ. 4960 වගේ තියෙන ලෙවල් ටිකේ තියෙන ටික. ඊට අමතරව තව පල්ලෙහා තියෙනවා. ඊට බලන් ඉන්න වෙනවා මාකට් එක මේ යන්නේ මෙන්න මේ ලෙවල් වල තියෙන 4161 වගේ තියෙන ලික්විඩිටි ගන්නද කියලා. එතනද ස්ට්‍රෝං සෝන් එක ගත්තොත් මට මෙන්න මේ 4168 කියන ලෙවල් එක දාගන්න පුළුවන් 4 hour chart එකේ. මෙන්න මේ ලෙවල් එක. එතකොට මේ කැන්ඩල් එක මේ හැදෙන කැන්ඩල් එක මෙන්න මේ ලෙවල් එක 4107ට උඩින් තව විනාඩි 40ක් තියෙනවා. උඩින් ක්ලෝස් වුණොත් පොඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා මාකට් එක මෙන්න මේ දක්වා
උඩට එන්න. උඩට ආවට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. මම ඒක group එකේ උනට අප්ඩේට් එකක් දෙන්නම්. මොකක් හරි ඒකේ වෙනසක් වෙනවා නම්. දැනට මාක් කරලා තියාගන්න මේ zone එක. හදිස්සියත් මේ zone එක break කරලා market එක buy වුණොත් මෙන්න මේ fair value gaps ඔක්කොම බලන්න එන්න තියෙනවා market එක. as a main thing yes 305 වගේ level 305 නෙමෙයි 320 වගේ level වලට එන්න ඉඩ තියෙනවා දැන්ට තියෙන situation එකත් එක්ක මේ market එකේ තියෙන condition එකත් එක්ක. overall ගත්තොත් market එක considerable sell එකක් ඇවිල්ලා දැන් තියෙන්නේ ඔය බලා ගන්න පුළුවන් market එක මේ consolidation situation එක තියෙනවා. market එක consolidate ගමන් තියෙන්නේ. එතකොට මේ consolidation එක කොයි පැත්තට කඩයිද මම අර එකයි කිව්වේ. මෙතනින් කැඩුවා මෙතනින් පල්ලෙහාට ගියා. උඩින් උඩට කැඩුවොත් මෙන්න මේ fair value gaps වලට එන්න තියෙනවා. immediately 4300 ගණන් වල ඊට පස්සේ 4600 ගණන් වල මේ levels වල එන්න තියෙනවා. ඊට පස්සේ අපි 1 hour chart එකට ගියොත් 1 hour chart එකේ මම කිව්වා වගේ මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන මේ level එකෙන් රිජෙක්ට් වුණාට considerable rejection එකක් නෙමෙයි දීලා තියෙන්නේ. ඒකයි අපිට තවදුරටත් බලන් ඉන්න වෙන්නේ. මේක උඩට ක්ලෝස් වෙයිද කියලා. උඩට ක්ලෝස් වුණොත් මෙන්න මේ levels වල එන්න කියනවා කියන එක අපි දැන් කීපාරක් කතා කරා. හැබැයි හොඳ තැනක තියෙන්නේ. එකපාරලිය වික් එකක් ගහලා පල්ලෙහාට එන්න බැරි කමකුත් නැහැ. ඔතනින්ම වැටෙලා තිර තියෙන. මොකද මෙතන දැන් liquidity කරගෙන තියෙන්නේ. ලස්සන්ට liquidity ඔක්කොම ගත්ත හින්දා 14 level එකේ අපිට පොඩි expectation එකක් තියාගන්න පුළුවන් මාකට් එක අපෝ පල්ලෙහාට එන්න බලයි කියලා. හැබැයි මේ 4 hour candle close වෙනකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. දැන් බලන්න මෙතන FOMC එකේ ලස්සන ෆ්ලෑග් එකක් වගේ හදලා තමයි buy උනේ. ඊට පස්සේ retracement එකක් ආවා. ආපහු buy වුණා. එතකොට අපිට හොඳ buying zone එකක් විදියට වැඩි නැහැ. මම මාක් කරන්නේ සුකුත් මාක් කරන්න තැන නැහැ. දැනට තියෙන සිටුේෂන් එකේ හැටියට මෙන්න මේ කැන්ඩල් එකේ අග තියෙන තැන මෙන්න මේක මාක් කරනවා හොඳ ස්ට්‍රෝං zone එකක් විදිහට දැනට 4983 කියන ලෙවල් එක මන්නම chart එකේ ලෙවල් එකට තම මාකට් එක එන්න බැරි වෙලා තියෙනවා. මෙතනට හැබැයි එන්න පුළුවන්. ඒ නිසා මම මෙතන බලන් ඉන්නවා. සහ අනිත් එක වෙන මුකුත් දාන්න යන්නේ නැහැ 7. SI මාකට් එක උඩට ආවොත් හරියට OB එකේ gap එක ටච් කරලා යන්නේ. බලන්න පුළුවන් මේ. හරියටම gap එක ටච් එකක් දී තමයි මාකට් එක යන්නේ. එතකොට ඒක දැන් වැලිඩ් නෑ. 120 ඉඳන් 85ට ආවනේ. අපි 1 hour chart එක බලන එක ඉන්න 4137ත් හොඳ zone එකක්. ඒ zone එකත් පොඩ්ඩක් හදාගෙන ඉන්න පුළුවන් මාකට් එකේ හොඳ entry එකක් capture කරගන්න. හරි. ඊට පස්සේ පොඩි time frame වලට ගිහලා බලන්න. මොකද මම ඔයගොල්ලෝ මම මාකට් එක ඩිරෙක්ෂන් එක පොඩ්ඩක් ඔයාලට සපෝට් එකක් දෙනවා. ඒත් ටික ඔයගොල්ලෝ ඇනලයිස් කරගන්න පුළුවන්. ගොඩක් කට්ටියට ෆන්ඩමෙන්ටල් ප්‍රශ්න ඇති වෙන හින්දා. මේ සෙල් එක වැඩ කරොත් ගොඩක් දුරට මාකට් එක මෙලෝ එක බ්‍රේක් කරලා එන්න ඉඩ තියෙනවා. හරි. අපි crude oil වලට ගිහලා බැලුවොත් crude oil ලොකු buy එකක් නැහැ. ongoing war එකක් තියෙනවා. එහෙම තිබ්බයි කියලා crude oil අපිට ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියන්න බෑ. මාකට් එක gap එකකින් ඕපන් වෙලා තියෙන buy වෙනවා. හැබැයි ඉස්සර වගේ හොඳ bullish pressure එකකින් නෙමෙයි buy වෙන්නේ. හේතුව ඇමරිකාව අනිත් පැත්තට attack කරන්න නැති හින්දා මේගොල්ලන්ට. ඊට පස්සේ අපි Dixie chart එකට ගියොත් Dixie chart එකේ අපේ zone ඔක්කොම break කරලා market එක ඉట్లా තියෙන්නේ break කරලා retrace කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. බලමු මේ zone එකෙන් දැන් market එක buy වේද කියලා. මේ zone එක break කරලා buy වුණොත් උඩට ආවොත් ආපහු buy වෙන්න ඉඩ තියෙනවා.
මම කලින් මීටින් වල කතාවල මම කිව්වනේ මේ ලික්විඩිටි තියාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒතර ඒ විදිහටම දැනට මේ මාකට් එකේ පල්ලෙහාට යන එක හේතුවක් ඉන්ට්‍රස්ට් රේට් අපි හයික් එක ප්‍රොබබිලිටි එකක් තිබ්බා. ඒක එහෙමම අඩු වෙලා ගියා. ඊට පස්සේ ගත්තොත් ඉන්ට්‍රස්ට් රේට් කට් එක ලොකු මේකක් නැහැ. හැබැයි හෝල්ඩ් කරලා තියනවා කියලා කියන්නේ ඉන්ෆ්ලේෂන් එක US වල ඉන්ෆ්ලේෂන් එක වෙනසක් වෙන්නේ නැහැ. ඉන්ෆ්ලේෂන් එක කියන්නේ වැඩි කියන එක. ඉන්ෆ්ලේෂන් එක වැඩි කියලා කියන්නේ ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා සේෆ් හෙවන් වලට යන්න try කරනවා. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මනි මුදල් වල වටිනාකමක් තියෙන හින්දා. ඊට අමතරව ගත්තොත් අපි ඉන්ට්‍රස්ට් රේට් අප්ඩේට් එක ගත්තොත් ඉන්ට්‍රස්ට් රේට් හෝල්ඩ් කරන්න 147ක ප්‍රොබබිලිටි එකක් තියෙනවා. රේට් හයික් එකකට 53ක් තියෙනවා. මේක මේ ෆෙඩ් වොච් එකේ නෙමෙයි. මම රික්වෙස්ට් කරේ මේගොල්ලන්ට ෆෙඩ් වොච් එකෙන් මට දෙන්න කියලා. මේ ෆෙඩ් වොච් එකෙන් නෙමෙයි දුන්නේ. ඒතර ඊයේ තිබ්බ ඉන්ෆර්මේෂන්ස් අනුව මේ මාසෙත් රේට් හයික් එකට යන්නේ නැහැ. හෝල්ඩ් කරලා තියෙනවා. ඒතර මේ මාසෙන ඉකොනොමික් ඩේටා බලලා තමයි අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන at least one rate hike by year end. ඒ කියන්නේ මේ අවුරුද්දේ ගෝල්ඩ් එක මේ අවුරුද්දේ සෙල් වෙන්නම තියෙන එකක්ද කොහෙද? මාකට් එක ඉන්ට්‍රස්ට් රේට් හයික් එක යනවා කියන තැන ඉන්නවා ගොඩක් දුරට. ෆන්ඩමෙන්ටල් නිවස් ගත්තොත් සොරි අපි එකමු මේක සෙටිමෙන්ට් එක 63ක් ලොන් වල ඉන්නේ. ලොවෙත් ඔය කට්ටිය බය ලොස් කරනවා මාකට් එකේ හින්දා මාකට් එක කන්සිඩරබල් සෙල් එකක් යන ඉඩ තියෙනවා very soon. මේක අයින් කරමුකෝ. නිවස් ගත්තොත් FMC ප්‍රෙස් කන්ෆරන්ස් එක තිබ්බා. ඊට පස්සේ අද හවස තිබ්බා GDP එක තිබ්බා. PCE price index එක තිබ්බා. ඇඩ්වාන්ස් GDP price index එක තිබ්බා. එතකොට දැන් මේකේ රිසල්ට් එක ගත්තොත් පළවෙනි එකේදී 2.7ක ෆෝකාස්ට් එකක් තිබ්බට 1.5 ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක එක්ස්පෙක්ටේෂන් එකට වඩා සෑහෙන අඩුයි. ඊට පස්සේ 0.2 තිබ්බ එක 0.21 වලට අඩු වෙලා 0.41 තිබ්බ එක 6.2 වලට ඇවිල්ලා තිනවා 4.1 වලින් ඉඳන්. මේන්ලි ඒ තුන තමයි. ඒතකොට ඒ තුනෙන් මික්ස් නිවුස් එකක් ඇවිල්ලා තියෙන්නේ. පොසිටිව් පැත්තට ඇවිල්ලා තියෙනවා, නෙගටිව් පැත්තට ඇවිල්ලා තියෙනවා. ගොඩක් ගත්තොත් USD එකට නෙගටිව් පැත්තට තමයි ඇවිල්ලා තියෙන්නේ. USD වල නෙගටිව් වෙනවා කියලා කියන්නේ මාකට් එක ඒක තමයි එක හේතුවක් මේ ටෙම්පරරි බයි වෙන්න. ඒතකොට හෙට දවස් තියෙන නිවුස් ගත්තොත් සිකුරාදාට සෑහෙන පරිස්සම් වෙන්න ඕන දවසක්. හරි. හෙට දවසේ නිවුස් ගත්තොත් අපිට ලොකු ඉම්පැක්ට් වෙන නිවුස් නැහැ. 7:00ට තියෙනවා රිවයිස් US UOM කන්සියුමර් සෙන්ටිමන්ට් එක සහ ඉන්ෆ්ලේෂන් එක්ස්පෙක්ටේෂන් එක තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන ගත්තොත් ට්‍රම්ප් අනවුස් ෆ්‍රීඩම් නිවුස් වගේක් ඇවිල්ලා තියෙනවා. The Rebound major chip market lifted stock as dip buyers step in. US issues new Iran related sanction. හරි US වලින් අටැක් කරන හිට උදේ වෙදී මොනවා වෙලා තියෙයිද දන්නේ නැහැ. හරි. එතකොට ඔය ටික තමයි ෆන්ඩමෙන්ටලි අපිට බලන්න තියෙන්නේ. දැනට තියෙන සිටුේෂන් එක අනුව මාකට් එක සෙල් වෙන ගමන් තියෙන්නේ. බලමු මේක කොයි වගේ වේද කියලා මේ සෙල් එක එන විදිහ. රයිට් අපි එහෙනම් හෙටත් හම්බෙමු හැමෝටම ජය වේවා.